එක කාලෙක ඝන වනාන්තරයක පිහිටා තිබූ ලස්සන රාජධානියක් තිබුණා. එහි සිටි රාජකුමාරිය ආදරය ගැන සිහින දකිමින් අපූරු උයනක ඇවිදින්න වුණා. අලංකාරවත් මල් මාලක් පැනනගෙන සිටි කිඹුල් කුමාරයෙක් ඇයට විවාහ යෝජනාවක් ගෙනාවා. දෙදෙනාම ඔවුන් දැක සතුටුව විවාහයට කැමති වුණා. රජතුමා මැදිහත්ව මේ අමුතු විවාහය කරන්න රටවැසියන් සමග එකතු වුණා. ඔවුන්ගේ මේ විවාහයෙන් ආදරය හා විශ්වාසයෙන් අපේක්ෂා නොකළ අයුරින් ජීවිතවලට පැමිණිය හැකි බව මුළු රාජධානියටම කියා දුන්නා.